මේ රූපේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩාකාරයකින් යුත් ලෝහ තහඩුවක්. කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමෙයි. වෘත්තකින්, ඒ කියන්නේ වෘත්තකින් මේ වගේ පීස කැල්ලක් ඔය කැල්ලක් අයින් කරලා තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා අපි. ඒ කියන්නේ කේන්ද්‍රය ඔස්සේ මෙහෙම තීරුවක්, ඒ කියන්නේ කපලා අයින් කරපුවාම ඒ කපලා අයින් කරපු කොටසටත් අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඉතුරු වෙච්ච කොටසටත් අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. දැන් මෙතන තියෙන්නේ කේන්ද්‍ර කෝණාංශක 240ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. හැබැයි මේක ලෝහ තහඩුවක්. මේ ලෝහ තහඩුවෙන් හදන්න ඕනෙලු කේතුවක්. ඒ කේතුවක් හදපුවාම යට වෘත්තාකාර මුහුණක් එනවනේ. අන්න ඒ වෘත්තාකාර මුහුණතේ අරය කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ වෘත්තාකාර මුහුණතට මෙයාලට ගහන්න ඕනලු ලෝහ තහඩුව. ඒ ලෝහ තහඩුවේ අරය කීයද කියලා තමයි අහන්නේ. කොහොමද හොයන්නේ? දැන් කොහොමද අපි කල්පනා කරමු මේකෙන් මෙන්න මේ ලෝහ තහඩුවෙන්, මේ කේන්ද්‍රික ඛණ්ඩාකාරී ලෝහ තහඩුවෙන් කොහොමද අපි හොයාගන්නේ, කොහොමද අපි කේතුවක් හදාගන්නේ කියලා බලමු. මේ දෙක එකිනෙකට ලං කරපුවාම කේතුවක් හැදෙනවනේ. මම ඒකට පොඩි සැකස්මක් හදාන ආවා. මේකම කියලා හිතන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ, මේ කේන්ද්‍රික ඛණ්ඩේ තියෙනවනේ මේ. එහෙම කරලා ලං කරහෙකිනේ. ලං කරපුවාම මොකද හැදෙන්නේ? ඍජු වෘත්ත කේතුවක් නෙවෙයි. ඍජු වෘත්ත කේතුවක් හැදෙනවා. ඍජු වෘත්ත කේතුවක් හැදෙනවා. කේතුවක් ගන්න, කෝන් එකක් ගන්න. මේ කාලේ ස්පෝර්ට් මීට්නේ කොහොමත් කෝන් දැකලා ඇතිනේ. මෙහෙම කපනවා. මෙහෙම කපපුවාම ඕක දිගාරින්න පුළුවන්. දිගෑරපුවාම හැදෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිනේ. මම ආයෙ මේක නවන්නම් මෙහෙම තිබ්බ විදියටම. නවපුවාම මේ කපන කෑල්ල මෙහෙම යනවා. ඒක බින්න මේ ඍජු වෘත්ත කේතුවේ නැත්තම් කේතුවේ ඇල උස තමයි මේ තියෙන්නේ. හරිනේ. ඇල උස තමයි මේ තියෙන්නේ. හරිනේ. කේතුවේ ඇල උස තමයි මේ තියෙන්නේ. මේක තමයි වෘත්තාකාර මුහුණත. පේනවනේ. වෘත්තාකාර මුහුණත තමයි මෙහෙම කපව ගම දිගෑරෙන්නේ. වෘත්තාකාර මුහුණත තමයි මේ තියෙන්නේ. හරිනේ. වෘත්තාකාර මුහුණත තමයි මේ තියෙන්නේ. වෘත්තාකාර මුහුණතේ පරිධිය තමයි මෙතන තියෙන්නේ. වෘත්තාකාර මුහුණතේ පරිධිය තමයි මෙතන තියෙන්නේ. මේක තියෙනවා. මේක දිගෑරෙනවා. වෘත්තාකාර මුහුණතේ පරිධිය හැදෙනවා මෙතන. පරිධිය හොයාගත්තා නම් අපි හරි නේද? දැන් හැදෙන කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ මෙන්න මේ තිබ්බ කේතුවේ ඇල උස. හරිනේ. අපි ගමු මේ කේන්ද්‍රික ඛණ්ඩය. මේ කේන්ද්‍රික ඛණ්ඩේ චාප දිග හොයාගෙන ඉමු. මේ වටේ තියෙන මේ දිගට අපි කියනවා චාප දිග කියලා. මතක ඇති කියලා මම හිතනවා. චාප දිග කියලා කියනවා. මම ඉස්සලාම චාප දිග හොයාගෙන ඉන්නවා. කේන්ද්‍රික ඛණ්ඩේ චාප දිග. චාප දිග හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා. වෘත්තකින් කොටසක් නෙන්නේ. වෘත්තක පරිධිය හොයන සූත්‍රය වෙන්නේ 2πr. 2πr කින් කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩවල චාප දිග කියන්නේ. 2πr කින් කොටස් වලට හැදෙන ඒවාට අපි කියනවා චාප දිගවල කියලා. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල ඇත්තටම ඉන්නේ චාප දිගවල. මේකේන සූත්‍රය වෙන්නේ 2πr අංශක 360න් θ. θ කියන්නේ කේන්ද්‍ර කෝණය, r කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය, ෆයි කියන්නේ 22 බෙදීම 7. මට හොයන්න ඕනේ චාප දිග 2යි, ෆයි කියන්නේ 22 බෙදීම 7යි, r කියන්නේ 21යි, මෙතන අංශක 360යි, θ කියන්නේ අංශක 240යි. මම මේක ආයෙ පාරක් ලියලා කපන කොටන වැඩ ටික ඊට පස්සේ කරගන්න. මේ හැම එකකම තියෙන්නේ පදයකින් පදයට වෙන් වෙලා තියෙන්නේ ಗುಣ කිරීමකින්. ඒකින්ද අපිට ඉහළයි පහළයි කපලා දාන්න පුළුවන්. හරය ලවයයි පොදු සාධක තියෙනවා කපලා දාන්න පුළුවන්. මෙතන 7ට 1යි 21ට 3යි. 3ට 1යි 360ට 120යි අංශක. අංශක 120ට 1යි 240ට අංශක 2යි. 2යි කියලා දාමු. අංශක කැපිලා. දැන් ඉතුරු වෙන සෙට් එක මම මේ හරියෙන් දාන්න. දෙවාරයක් 22 ගුණ කිරීම 2. දෙවාරයක් 22 44යි 44 ව 2 88යි. එහෙනම් මේ කියනවා චාප දිග 88යි සෙන්ටිමීටර කියලා. 88යි සෙන්ටිමීටර කියලා එනවා චාප දිග. චාප දිග එනවා කීයද? 88යි සෙන්ටිමීටර. මෙන්න මේ ආපු චාප දිග නේද? මෙන්න මේ ආපු චාප දිග නේද? මෙන්න මේ ආපු චාප දිග නේද? මෙහෙම නමු ගමන්
වෘත්තය වෙන්නේ. වෘත්තේ පරිධිය වෙන්නේ. ඒ චාප දිග නේද? මෙහෙම නම් ගම වෘත්තේ පරිධිය වෙන්නේ. හරිනේ. අන්නේ එන වෘත්තේ අරය කීයද කියලා අහන්නේ. මෙන්න මේ චාප දිග තමයි ඒ වෘත්තාකාර තහඩුවේ පරිධිය වෙන්නේ. මේ ආපු චාප දිග වෘත්තාකාර තහඩුවේ පරිධිය වෙනවා. චාප දිග කියන්නේ 88 සෙන්ටිමීටර්. වෘත්තාකාර තහඩුවක පරිධිය හොයන්නේ 2πr වලින්. 2πr වෘත්තයක පරිධිය කියන්නේ 2πr. 88 සමානයි 2යි. π කියන්නේ 22 බෙදීම 7යි. r තමයි හොයන්න තියෙන්නේ. r තමයි හොයන්න තියෙන්නේ. අර ඒ දන්නේ නැහැනේ අපි. r තමයි හොයන්න තියෙන්නේ. 88 සමානයි දෙවාරයක් 22 44. 44 බෙදීම 7යි. ගුණ කිරීම r. මොකද්ද හොයන්න ඕනේ r? r එහෙනම් එක පැත්තක තනි කරගන්න ඕනේ ධන විදිහට. අපි කියන එකට උක්ත කරනවා කියලා. අතරම සූත්‍ර උක්ත කරනවා කියලා කියන්නේ අපේ ටාගට් එක වෙන්නේ අපේ පර්පස් එක වෙන්නේ r නේ. r එහෙනම් මේ පැත්තේ තනි කරගන්න ඕනේ. බෙදලා තියෙන ඔයා පැත්තට යද්දි ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීමක් වෙලා තියෙන ඔයා පැත්තට යද්දි බෙදීමක් වෙනවා. එකතු කිරීම තිබ්බොත් එයා පැත්තට යද්දි අඩු කිරීම වෙනවා. අඩු කිරීම මෙහා පැත්තට යද්දි එකතු කිරීම වෙනවා. බෙදීම ඉස්සෙල්ලා අර පැත්තට නන්නේ. වන් වේගු ධන ඍණ. දානවා සිද්ධ කරමු මේ වැඩ ටික. මේක මම ගුණ කරන්න යන්නේ නැහැ. උත්තරේ ගන්න. මොකද මෙතන තියෙන්නේ 44. 44ට කපලා දැම්මේ මෙතන ගුණ කිරීමක් එහා පැත්තට යද්දි බෙදීමක් වෙනවා. 44ට 44 සුළු වෙලා යනවා. මෙතන ගුණ කිරීමක් තියෙන ඉඳ උඩ පල්ලෙහා කපන්න පුළුවන්. 44ට 1 80ට 2යි. දෙවාරයක් 14යි. එහෙනම් වෘත්තාකාර තහඩුවේ ඒ කියන්නේ වෘත්තාකාර මුහුණතේ මේකේ වෘත්තාකාර මුහුණතේ ගහන තහඩුවේ අරය වෙන්නේ 14යි සෙන්ටිමීටර්. 14යි සෙන්ටිමීටර්.